අයිබෝන් කියනවා අපේ යාළුවෝ හැමෝටම. ඔන්න අදාරගෙන ආවේ 2019 දී රිලීස් වුණ Love the Way You Are කියන ලස්සන චයිනීස් ඩ්‍රාමා එකේ සම්පූර්ණම කතාව. ඉතින් එහෙනම් වැඩි කතාවක් නොකර අපි යමු ඩ්‍රාමා එකට. සුන්දර සර්ව සම්පූර්ණ වගේම අති සාර්ථක මොඩල කෙනෙක්. එහෙමයි ඊවව ලෝකයේ දකින්නේ. ඒත් ඔවුන් දන්නේ නැහැ. ඊවා කියන්නේ ඉස්කෝලේ කාලෙදී ළමයින්ගේ හිරිහැරවලට ලක්වුණු හැමෝම කොන් කරපු මහත කෙනෙක් කියලා. ඒ වගේම ආදරේනුත් ප්‍රතික්ෂේප වුණු යුවාන් කියන්නේත් ඊවා කියලා කවුරුත්ම දන්නේ නැහැ. ඉතින් මේ නිසාම ඇය නමක් වෙනස් කරගෙනයි ඉන්නේ. අවුරුදු ගානක මහන්සියකින් පස්සේ ඇගේ ඇඟත් ඇය කෙට්ටු කරගෙන තියෙන්නේ. ඔන්න කතාව පටන් ගද්දිම ඊවා හීනෙන් බය වෙලා ඇහැරෙනවා අපිට පෙන්වනවා. ඇය හයිස්කූල් එකේදී කොල්ලෙක්ට ආදරය කරා. ඒ තමයි ෂේන්. ඔහු නිසා ඇයට ලොකු ලැජ්ජාවකට පත් වෙන්න උනේ ඇය දුන්න ලියුමක් ඔහු පබ්ලිෂ් කරපු නිසා කියලා. ඇය ඔහු එක ගොඩක් තරහින් ඉන්නේ. ඉතින් යුවාන් ඊවා වෙන්න හේතුවත් ෂේන්මයි. ඔන්න ඊට පස්සේ පෙන්වන්නේ කවුද මේ ෂේන් කියන්නේ කියලා. ඔහු චීනයේ ලොකු ෆුඩ් බ්‍රෑන්ඩ් එක අයිතිකාරයෙක්. එහෙම නැත්නම් බිස්නස්මන් කෙනෙක් කීවොත් මං හරි. ඔන්න මෙයාගේ පාටි එකට හරියට කෑම හදපු නැති චෙෆ්ලට බැනලා වැඩ නීට් එකටම ඕනි ෂේන්. එයාගේ රැට තියෙන පාටි එකට එයා විසින්ම කෑම හදන්නයි යන්නේ. එදා අවුරුදු ගානකට පස්සේ ෂේන්සා ඊවා එහෙම නැත්නම් යුවාන් අහම්බෙන් මුණ ගැහෙන්නයි යන්නේ. එදා හවස ඊවා ෂේන්ගේ පාටි එක තියෙන හොටෙල් එකේම එයාගේ ෆොටෝ ෂූට් එකක් ඉවර කරලා එන ගමන් ඉද්දි දකින්නවා පැණි රස කෑම වගේක් ඇය ළඟින් අරන් යනවා මේ පාටි එකට. ඇත්තටම කීවොත් ඊවා පැණි රස කෑම වලට ගොඩක් පෙරේතයි. මේ නිසා කෑම පස්සෙන් ඊවා යනවා ෂේන්ගේ පාටි එකට. ඔහුගේ පාටි එක කියලා නොදැනම. ඔන්න ඊවා මාස්ක් එකකුත් දාගෙන පාටි එකේ ඉද්දී ඇය දකිනවා ඇයව ඉස්කෝලේදී ලැජ්ජා කරපු ෂේන්ව. ඇය මේ වෙලාවේ කලබල වෙන්නේ නැත්තේ ඇය මාස්ක් එකක් දාගෙන ඉන්න නිසා අඳුනගන්න බැරි නිසායි කාටවත්ම. ඔන්න සද්ද නොකර පාටි එකෙන් යන්න ගියත් පර්ස් එක මේසරෙද්ද පැටලිලා මේසෙත් එක්කම ඇය බිම වැටෙන සද්ද නම් හැමෝටම ඇහෙනවා. මේ දේ උන තැනට ෂේන් නැවිත් ඇය කවුද කියලා අහද්දි ඇත්තටම ඒවට දෙන්න උත්තරයක් නැහැ. ඇය කරපු දේ හිතාගන්න පුළුවන්ද? ඇය එක පාරටම ෂේන්ගේ මූණ දිහා බලන් ඉඳලා ඔහුගේ කම්බුල හපනවා. ඒත් එක්කම දෙන්නම ඇදගෙන පූල් එකට වැටෙනවා. ඊව ඇයි එහෙම දෙයක් කරේ කියලා මං කියන්නම්. ඇත්තටම ඒවට මේ ලෝකේ දේවල් දෙකක් තියෙනවා වෙනස් නොවෙන. පළවෙනි එක තමයි පැණි රස කෑම වලට තියෙන පෙරේතකම. ඒ වගේම ෂේන්ගේ චීක්ස් ඩම්ප්ලින්ග්ස් වගේ දකින්න එක. ඔන්න කොහොම හරි ඊවා ඉක්මනින්ම එතනින් ගියාට පස්සේ එදා රෑ ෂේන්ට මතක් වෙනවා එයාගේ පොඩි කාලේ ඉඳන් එකට හිටපු යුවාන්ව. ඇත්තටම ඔහු ඇයව ලැජ්ජා කරලා රිජෙක්ට් කරාද? අපි ඒක පස්සේ දැනගමුකෝ. ඔහුට යුවාන්ව මතක් වෙන්නේ ඇයත් නිතරම ඔහුට කියලා තියෙනවා ඔහුගේ චීක්ස් ඩම්ප්ලින්ග්ස් වගේ කියලා. දැන් මාස්ක් එකක් දාගෙන හිටපු නිසා අඳුන ගන්නත් බැහැනේ ඒ ඊවා කියලා. මේ නිසා ඔන්න ෂේන් එයාගේ කසින්ට වගේම ඇසිස්ටන්ට් කියනවා පාටි එකේදී කලබලයක් ඇති කරපු කෙල්ලව ඉක්මනින් හොයාගන්න කියලා. ඔන්න ඊළඟ දවසේ ඊවට කෝල් එකක් එනවා එයාගේ ඇසිස්ටන්ට් නන්ගෙන්. ඊවට ජජ් කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න වෙලා තියෙනවා කියලා බෙස්ට් ඩෙසර්ට් ඩිෂ් එක තෝරන්න. හොඳම දේ තමයි මේකට සහභාගී වෙන චෙෆ්ලා අතර ෂේනුත් ඉන්නවා කියලා ඇය දැනගන්නවා. මේ වෙලාවෙම ෂේන් ඇය ළඟින්ම ගියත් ඇය ඔහුව අඳුනගත්තත් ඔහු ඇයව අඳුනගන්නේ නැහැ. ඔන්න දැන් කම්පිටිෂන් එකේදී ඊවා ෂේන්ගේ ෆුඩ්ස් try කරනවත් එක්කම ඇයට අසනීප ගතියක් එන නිසා එතනින් යද්දී අපිට පෙන්වන්නේ ඊවාගේ ඇඟම මහත් වෙන්න පටන් ගන්නවා කියලයි. ඔව් මේක යුවාන්ගේ එහෙම නැත්නම් අපේ ඊවට තියෙන දුර්ලභ ගණයේ රෝගයක්. ඇය ගොඩක් කැලරීස් තියෙන කෑමක් කාපු ගමන්ම එයාගේ ඇඟ දවස් 2-3ක් යනකම් මහතට තියෙනවා. ඉතින් ඒ දවස් ටිකට යුවාන් විදියට එයා නිදහසේ ජීවිතය ගත කරනවා වගේම ඇඟ කෙට්ටු උන ගමන්ම ආයෙත් ඊවා විදියට වැඩ ටික කරගෙන යනවා. ඕන දැන් ෂේන්ගේ කෑම කෑවට පස්සේ ජනප්‍රිය ඊවා දුවන් බාත්රූම් එකට ගියපු සිද්ධිය වෛරල් වෙන්න පටන් ගන්නවා. ඒක ෂේන්ගේ බිස්නස් එකට නරක විදියට බලපාන්නේ ඔහුගේ කෑම හොඳ නෑ කියලා කටකතා පැතිරෙන්න පටන් ගන්න නිසා. ඊට පස්සේ ෂේන්ගේ ඇසිස්ටන්ට් ඒ වගේ ඇසිස්ටන්ට් නන්ට කෝල් කරලා කියන්නේ ඒවට ෂේන් ඉන්වයිට් කරා කියලා ෂේන්ගේ අලුත්ම රෙසිපීස් ටිකක් චෙක් කරලා බලන්න කියලා. ඒ වගේ අවුලක් තියෙනවද කියලා. දැන් ෂේන්ටත් ඕනි ඇත්තටම ඔහුගේ කෑම රස නැද්ද කියලා ඒ වගේ කටින්ම දැනගන්න.
මේක අහපු ඊවා සතුටු වෙන්නේ ඇයට තව තවත් ෂේන්ගේ කීර්තිනාමය විනාශ කරන්න පුළුවන් වෙන නිසායි. ඔන්න ඊවා යනවා කීව විදිහටම ෂේන්ගේ කෑම try කරන්න. හැම කෑමකින්ම ටික ටික කාලා ඇය කියන්නේ මේ කෑම කිසිම රසක් නැහැ කියලා. මේකෙන් තරහ ගිහින් ඇයට ඔහු හොඳටම බනිනවා වගේම ෂේන් කියන්නේ මේක ඔහුගේ බ්‍රෑන්ඩ් එක විනාශ කරන්න පාවිච්චි කරන්න එපා කියලයි. ඔහු කියනවා ඇගේ කටවහන් ඉන්නවට මිලියන 5ක් ඇයට දෙන්නම් කියලා. ෂේන්ගේ කෑම ගොඩක් කෑව නිසා එදා රෑ ඊව අඬන්නේ එයා මහත් වෙයි කියලයි. මොකද එයාට හෙට වැදගත් ෆැෂන් ෂෝ එකක් තියෙන නිසා ඒකට සහභාගී වෙන්න බැරි වෙන නිසා. දැන් ඊළඟ උදේ ඇහැරෙද්දි ඊව ගොඩක් පුදුම වෙනවා. මොකද ඊයේ ෂේන්ගේ කෑම කාලා ඊව මහත් වෙලා නෑ කියලා පොඩ්ඩක්වත්ම. එහෙනම් එදා ඇය මහත් උනේ ෂේන්ගේ කෑම එක වයින් බීපු නිසා වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට ෂේන්ගේ කෑම වලට ඇය මහත් වෙන්නේ නැද්ද? අපි බලමු. දැන් මෙහෙම කාලේ ගියත් ඊව නිසා ෂේන්ගේ බ්‍රෑන්ඩ් එක ඩැමේජ් වුණ එක නම් තාම යථා තත්ත්වයටපත් වෙලා නැහැ. ඒ නිසා ඔහු තීරණය කරනවා ඊවව එයාගේ බ්‍රෑන්ඩ් එකේ ඇඩ්වර්ටයිසිං ෆේස් එක විදියට ගන්න. ඒ වගේම හොරෙන්ම ඇය මෙහෙම කරන්නේ ඇයි කියලා දැනගන්න. අපේ ෂේන් එදා එයාගේ තාත්තගේ විශේෂ ඩිෂස් 4ක් හදනවා. ඒත් ෂේන්ට බැරි වෙනවා ඒක රසට හදන්න. ඇත්තටම කවුරුත් නොදන්න රහසක් ෂේන්ටත් තියෙනවා. ඒ තමයි ෂේන්ට රස දැනෙන්නේ නැහැ කෑමවල. ඔන්න දැන් ෂේන්ගේ ජොබ් ඔෆර් එක ඇසිස්ටන්ට් නන්ට කීවත් ඔහු ඒක රිජෙක්ට් කරනවා. දැන් මේක දැනගෙන ෂේන්ට තරහ ගිහින් ඔහු හදන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා හැමෝටම වගේ ෂේන්ගේ කෑමවල රස බලන්න අවස්ථාවක් දෙන්න. මොකද ඇත්තටම එතකොට ඔහුගේ කෑම රසද නැද්ද කියලා හැමෝටම දැනගන්න පුළුවන්නේ. දැන් ඔන්න මේක දැකපු ඊවා නන්ගේ අවසරය ඉල්ලනවා හොරෙන්ම ගිහින් ෂේන්ගේ කෑමවල රස බලන්න ඕනි කියලා. මොකද ඇත්තටම ඇය ෂේන්ගේ කෑමවලට කැමති. ඒ වගේම දැන් ෂේන්ගේ කෑම වලට ඇය මහත් වෙන්නෙත් නැහනේ. කොහොමරි ඔන්න ඇය හොරෙන්ම ගිහින් හොඳට ෂේන්ගේ කෑම කනවා. අවාසනාවන්ත විදිහට ෂේන් ඇයව අඳුරගන්නවා. මේ වෙලාවෙන් ප්‍රයෝජනය ගත්ත ෂේන් ඇයගේ ස්කාර්ෆ් එක අයින් කරලා ඊව ඔහුගේ කෑම වලට ආසයි කියලා හැමෝටම කියනවා. ඒ වගේම ඇය තමයි අද ඉඳන් ෂේන්ගේ ෆුඩ් බ්‍රෑන්ඩ් එකේ ඇඩ්වර්ටයිසිං ෆේස් එක කියලාත් කියනවා. මුකුත් කරගන්න බැරි ඒවත් මේ කතාවට hina වෙනවා. ගෙදර ආවට පස්සේ උන දෙයට ඇයට තරහ ගිහින් කෝල් කරලා ෂේන්ට කියනවා මේ ජොබ් එකට පිළිගන්න බෑ කියලා. ඒත් ෂේන් සංසුන්ව කියන්නේ ඇයට ඔහුගේ ගෙදරට එන්න කියලා මේ ගැන හරියටම කතා බහ කරගන්න. දැන් තරහෙන් ඉන්න ඒවා ෂේන්ගේ ගෙදර ගිහින් හදලා තියෙන ජූස් එකටත් මිරිස් ජාතියක් දානවා. ඒත් ඒක බීපු ෂේන්ට ගානක්වත් නැහැ කියලා දැකපු ඊවට තේරෙනවා ෂේන්ට ඇත්තටම කෑමවල රස දැනෙන්නේ නැහැ කියලා. දැන් මේකෙන් ප්‍රයෝජනෙ ගත්ත ඊවා කියනවා ඔයාගේ රස මං කාටවත් කියන්නේ නැහැ. මං ජොබ් එකක් බාර ගන්නම්. හැබැයි මට හැමදාම වගේ රසම රස කෑම මං ඉල්ලන හැම වෙලාවකම හදලා දෙන්න ඕනි කියලා කියනවා. ඔන්න මේ දෙන්න කතා කර කර ඉඳලා එදා රෑ වයින් බීපු ඊවා හොඳටම මත් වෙනවා. දෙන්න එක ඇඳේ නිදත් ගන්නවා. ඊළඟ උදේ ෂේන් දකින දෙයින් ඔහු ගොඩක් පුදුම වෙනවා. ඇත්තටම ඊව මහත් වෙලා ආයෙමත් ඒ වෙලාවේ ඔහු අඳුන ගන්නවා මේ ඉන්නේ ඔහු හොයන යුවන් කියලා. ඇයට ඔහු කතා කරන්න try කරත් ඊව නන්ට එන්න කියලා එතනින් ඉක්මනින්ම යනවා. නන්ව හම්බ වෙන්න ගියපු ෂේන් යුවන්ගේ ගෙදරට ඔහුව එක්කන් යන්න කියලා බල කරන්නේ ඇයව දැක ගන්න ආස නිසායි. නන් මේ වෙලාවේ කියනවා ඔයා වැරදි වැටහීමක ඉන්නේ. යුවන් කියන්නේ ඊවගේ ට්වින්. ඊවට එදා රෑ ඔයාගේ ගෙදරදී ගමනක් යන්න වුණා හදිස්සියෙන්. ඔයාව කලබල කරන්න බැරි නිසා යුවන්ට ඔයාගේ ගෙදරට එන්න කියලා ඇය පිටත් වුණා කියලායි නන් කියන්නේ. ෂේන් නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඔන්න දැන් ඊව දවස් 2-3කින් ෂේන්ගේ කම්පැනි එකට ආවට පස්සේ ඇයගෙන් ෂේන් යුවන් ගැන අහද්දී ඔහුගෙන් බේරිලා ඊව බොහොම අමාරුවෙන් පිට වෙන්නේ යුවන් ගැන කිසි දෙයක් නොකියයි. ෂේන් නන්ගෙන් කරදර කර කර එකම අහන නිසා නන් කියනවා ඊවසා යුවන් කියන්නේ දෙන්නේ කියලා. ඔයා යුවන් ගැන හොයන්නේ ඇයි? ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න. ආයෙමත් ඇයව රිද්දන්නද හදන්නේ කියලා කියනවා. ඒ කියන්නේ නන් ඉස්කෝලේ කාලේ ඉඳන් ඔවුන්ව දන්නවා. නන් විතරයි දන්නේ යුවන් සහ ඊවා කියන්නේ එක්කෙනෙක් කියලා. නන් කියනවා හයි ස්කූල් එකේදී යුවන් දුන්නු ලෙටර් එක ඇයට ලැජ්ජා කරන්න ඕනි නිසා ඔයා පබ්ලිෂ් කරා කියලා හැමෝම දන්නවා කියලා. ඒත් ෂේන් ඒක පිළිගන්නේ නැහැ. ඔහු එහෙම දෙයක් කරේ නෑ කියලායි කියන්නේ. දවසක් ඉන්ටර්විව් එකදී ෂේන් කියනවා එයාගේ තාත්තා කරගෙන ආපු මේ බිස්නස් එක දිගටම ඔහු අරගෙන යනවා කියලාත්. ඔහු තාම ඔහුගේ පළමු ආදරය හොයනවා කියලාත්.
ඒ කියන්නේ ෂේනුත් යුවන්ට ඇත්තටම ආදරය කරාද? අපි ඒක පස්සේ දැනගමු. මේ ඉන්ටර්විව් එක දැකපු ඒවා විශ්වාස කරන්නේ නැහැ ඔහුව. ඇත්තටම ඔහුගේ ෆස්ට් ලව් එක ඇද කියලා ඇයට විශ්වාස නැහැ. ඇයටමයි කියාගන්නේ ෂේන් මෙහෙම කරන්නේ ප්‍රසිද්ධිය ගන්න විතරයි කියලා. දැන් ඒව තවත් පුදුම වෙන්නේ ඒ වගේ ඇපාර්ට්මන්ට් එකටම එහා පැත්තේ ඇපාර්ට්මන්ට් එක ෂේන් මිලට අරන් ගිහලා දැක්කට පස්සේ. දැන් නන්නෙදා කිව්වේ යුවන් ඒ වගේ ට්වින් කියලානේ. ඒත් ෂේන් කැමරා චෙක් කරද්දි දැනගන්නේ එදා උදේ තමයි ඒව පිටත් වෙලා තියෙන්නේ කියලා. ඒත් ඔහුට තේරෙන්නේ නැත්තේ කොහොමද ඇයි ඉක්මනින් මහත් වෙන්නේ වගේම කෙට්ටු වෙන්නේ කියලා. මේ රණ්ඩු අතරේ ඒවට ෂේන්ගේ කැමවල රස නොබලනම් ඉන්න බෑ. ඇය ඒවත් try කරනවා. එහෙම දවස් ගෙවිලා යද්දී ඊව සම්බන්ධ වෙනවා වැදගත් මොඩලින් කම්පිටිෂන් එකකට. ඒකෙදි හොඳ සෞඛ්‍ය සම්පන්න කෑම කන්න ඕනිනේ. ඒත් ඊව කෑම කන්නේ නැති එක රෙබේකා කියන ඕන්ව ට්‍රේන් කරන සුපර්වයිසර් නෝට් වෙනවා. ඊව එතන ඉන්න දක්ෂම කෙනා නිසා ඊව එක්ක රෙබේකා ඉරිසියයි. එදා රෑ එයා ෂේන්ගෙන් උදව් ඉල්ලනවා ඇයට කෑම ටිකක් ගෙනත් දෙන්න කියලා. ඊළඟ උදේ ඔන්න උදව්වක් විදියට ෂේන් ඇයට කෑම ගෙනත් දෙනවා. මේක දැකපු ජේසන් කියන කන්ටෙස්ට් මැනේජර් ෂේන්ට මොඩලර්ස්ලාගේ චෙෆ් විදියට එන්න කියලා ඔෆර් එකකුත් දෙනවා. දැන් මේකටත් ක්‍රෙඩිට්ස් යන්නේ ඊවට නිසා රෙබේකාට තවත් තරහයි. දැනට කම්පිටිෂන් එකේ හොඳම කෙනා ඊව නිසා රෙබේකා ඇයට හිතලම කේක් කෑල්ලක් දෙනවා සතුට සමරන්න කියලා. මේක දැකපු ෂේන් ඊව අපහසුතාවෙන් ඉන්නව දැකලා ඇයගෙන් ඒ කේක් කෑල්ල අරගෙන රෙබේකාටම දෙන්නේ. ඇයයි මේ අයව හොඳට පුරුදු කරේ. ඒ නිසා ඇයයි දක්ෂයා කියලා. කොහොම හරි ෂේන් ඊවව ඒ වෙලාවේ බේරගත්තට පස්සේ දෙන්න ඩාන්ස් කරනවා. එදා ආයෙමත් ඒ වගේ හදවත ෂේන් වෙනුවෙන් ගැහෙන්න පටන් ගන්නවා. ඔව් ඇය තාමත් උට ආදරේ. ඔන්න මොඩලින් කම්පිටිෂන් එකේදී රෙබේකා හිතලම ඒ වගේ ඇඳුමට කරන දෙයක් නිසා ඒ වගේ ඇඳුම පර්ෆෝමන්ස් කරන අතරතුරේදී වැටෙන්න යද්දී ෂේන් ඇයව බේරගන්නේ ඔහුගේ කෝට් එක ඇයගේ ඇඟට දාලයි. දැන් ඒවා වෙන මේල් මොඩලර්ස්ලා එක ඉද්දී ෂේන්ට ඉරිසියාවක් දැනෙන්නේ ඔහු ඇත්තටම ඇයට කැමති නිසායි. ඔන්න දිනපු කෙනා කියන අවසාන මොඩලින් සෙන්ඩර් පාටි එකක් ආවා. ඒකෙදි ෂේන් හදපු කෑමක් වේට කෙනෙක් ගිහින් ඒවට දෙන්න හදද්දී රෙබේකා මේක දැකලා හිතලම මේ වේටගෙන් කෑම එක වත්තලා වෙන කෑම එකක් වේට කෙනෙක් අතේ ඒවට ගිහින් දෙනවා. ෂේන් දෙන්න කීවා කියලා. ඇය ඒක කනවා. ඒ වගේම ඒවත් අරගෙන දිනපු නිසා ස්පීච් එකක් කරන්නයි දැන් හදන්නේ. හිතාගන්න පුළුවන් දැන් ඇයට සිද්ධ වෙන්න යන දේ. ඕ ස්පීච් එක කරද්දී ඊවට දැනෙනවා ආයෙමත් ඇයට අසනීප හැදීගෙන එනවා කියලත්. ඇය මහත් වෙන්න පටන්ගෙන කියලත්. ස්පීච් එක මැද දුවන් යන ඊව පස්සේ ෂේනුත් දුවන් එනවා. ඇය ඉක්මනට කාමරයට යනවා වගේම ගිහින් චේන්ජ් කරන් එද්දි කාමරේ එළියේ ඉඳන් ඇය එනකම් බලන් ඉන්නේ ෂේන්. ෂේන් ඇයව දකිනවා වගේම ඇත්තටම දැන් ඇයට කරගන්න දෙයක් නැහැ. ඇයට ලැජ්ජයි. ෂේන් කියනවා මං දන්නවා ඔයා යුවන් කියලා. මට ඇත්ත කියන්න කියලා කියනවා. ඊවා බයෙන් කියන්නේ මට යන්න දෙන්න නැත්නම් ඇත්තටම මම මෙතනින් පල්ලෙහාට පනිනවා කියලා. මේ වෙලාවේ ෂේන් කියනවා ඔවුන් දෙන්නගේ අතරේ හයි ස්කූල් එකේදී ඇති වුණ වැරදි වැටහීම ගැන. ඊවා ඇගේ හිතේ තියෙන දේ ලියලා එවප ලියුම හැමෝටම පෙන්නුවේ ඔහු නෙවෙයි කියලත් ඒක ඔහුගේ අම්මගේ වැඩක් කියලත් ඔහු කියනවා. ඔහුත් ඇයට ඇය වගේම ආදරය කරා කියලා කියනවා. ඇයගෙන් ඔහු සමාව ගන්න try කරත් ඒ වෙද්දිත් ඔහු පරක්කු වැඩි කියලාත් කියනවා. ඒත් ඇය ඔහුව විශ්වාස කරන්නේ නැහැ. මේ වෙලාවේ ඔහු ඇයව සිප ගන්න යද්දිම දෙන්නම බිල්ඩින් එකෙන් පල්ලෙහාට වැටුණත් මේ වෙද්දිත් බේරගන්න අය ඇවිත් නිසා ෂේන්ට වගේම ඊවට ප්‍රශ්නයක් නැහැ. හොස්පිටල් එකේදී ඊවට කලින් සීය එන නිසා එයා යනවා ෂේන්ව බලන්න. ඒත් එක්කම දොර අරින සද්දයක් ඇහිලා එයා බාත්රූම් එකේ හැංගෙනවා. මේ වෙලාවේ ඔහුව බලන්න එන්නේ ෂේන්ගේ අම්මා. එයා කියන දේවල් වලින් ඊව තේරුම් ගන්නවා ෂේන් හයි ස්කූල් එකේදී ආදරය කරපු කෙල්ල ලැජ්ජා කරලා ලොකු වේදනාවක් දුන්න නිසා ඔහු ඒ දවස්වල ඉඳන් අම්මගෙන් ඈත් වෙලා ඉන්නේ කියලා. තවත් ඔහු අම්මා එක්ක කතා කරන්නේ නැහැ. ඔහු ඇයව එළියට යවනවා මේ වෙලාවේදී. දැන් මේක අහලා ඊවට ගොඩක් දුකයි වගේම ඇය අඬනවා. ෂේන් අවංකයි කියලත් යුවන්ට එහෙම නැත්නම් ඊවට ඔහු ආදරය කරත් ඊවා මෙච්චර දවසක් වැරදි වැටහීමක හිටියේ කියලා ඇයට දුකයි. ඒත් ඇයට ඔහුට සමාව දෙන්න බෑ. මොකද මෙච්චර කාලයක් ඔහු ඇයව අතෑරලා හිටපු නිසා. ඔන්න එදා හොස්පිටල් එකේදී ෂේන් බෙහෙත් බොද්දි එයාට රස දැනෙන්න පටන් ගන්න නිසා ඔහු සතුටෙන් ගිහින් ડોක්ටර්ගෙන් ඒ ගැන අහද්දි ඔහු කියන්නේ ඒක ට්‍රවුමා එකක් නිසා ෂේන්ට උන දෙයක් කියලා. මේ වෙලාවේ ෂේන් තේරුම් ගන්නේ ඒක යුවන්ගේ අහිමිවීමත් එක්ක ඔහුට ආපු දෙයක් කියලත්. දැන් ඇත්ත දන්න නිසා ඔහුගේ ට්‍රවුමා එකත් සුව වෙලා කියලා.
දැන් මේ හේතුව නිසා ෂේන් තවත් ටිකක් ඊවට ලං වෙන්නයි හදන්නේ. එයා ඔහුට සමාව දෙනකම්ම. ඒ නිසා ඔහු අපාර්ට්මන්ට් එකක් මිලට ගන්නවා වගේම ඔහු බල කරනවා. ඔහු එක්ක එකට ජීවත් වෙන්න එන්න කියලා ඊවට. ඒ වගේම ඔහු ඇයට ගොඩක් කාරුණිකවයි දැන් සලකන්නේ. ඔන්න අනිත් පැත්තෙන් රෙබේකා එයාගේ පරිගැනීමේ අනිත් ප්ලෑන් එක දියත් කරනවා. එයා දැනගෙන ඉවරයි දැන් ඇත්තටම ඊවසා ෂේන් හංගන්න හදන මේ රහස. ඇය කියනවා බිග් ඉවෙන්ට් එකක් වෙන Angel of the World කියන මොඩල් කම්පිටිෂන් එකෙන් ඊවට අයින් වෙන්න කියලා. නැත්තම් හැම දෙයක්ම එලි කරනවා කියලාත් කියනවා. ඔන්න නන් හදන්නේ දැන් ඊවට උදව් කරන්න. එයා හොයම් තියෙනවා රෙබේකට නීත්‍යානුකූල කසාදයකින් තොරව හම්බුන දරුවෙක් ඉන්නවා කියලා. ඒ මාර්ගයෙන් රෙබේකට තර්ජනය කරමු කියලා නන් කියද්දි ඊවා කියන්නේ අහිංසක දරුවෙක්ව මේ ප්‍රශ්නෙට ගාව ගන්න එයාට බෑ කියලා. ඔන්න ලෝක ප්‍රසිද්ධ Angel of the World කම්පිටිෂන් එකට සහභාගී වෙන ඊවට රෙබේකා දෙන්න සලස්වනවා කැලරීස් කැප්සියුල් එකක් දිය කරපු වතුර වීදුරුවක්. ඒකෙන් වෙන දේ ඔයාලා දන්නවනේ. ඒත් එක්කම ඇය මහත් වෙන්න ගද්දි මේක දැකපු ෂේන් හෝල් එකේ ඉලෙක්ට්‍රිසිටි එකත් කපනවා. ඊව ගිහින් බාත්රූම් එකේ හැංගෙනවා වගේම මෙතෙන් එන රෙබේකාගේ පොඩි දුව ඊව මහත් වෙන එක දැකලා පුදුම වෙනවා. දැන් බබා එක්ක ඇය කතා කරලා රෙබේකා ඇයව හොයන්න ආවට පස්සේ රෙබේකා දැනගන්නවා දැන් ඊවා ඇයට දුවෙක් ඉන්නවා කියලා දන්නවා කියලා. ඊවා රෙබේකාට දුවව බාර දීලා ඇයව පරිස්සමින් බලාගන්න කියනවා වගේම මේ ප්‍රශ්න වලට ඇයව ගාව ගන්න එපා මං එහෙම කරන්නෙත් නැහැ කියලා කියනවා. දැන් ඇත්තටම රෙබේකාට දුකයි. මොකද ඊවා ඇත්ත දැනගෙනත් දුවගෙන ප්‍රයෝජන ගත්තේ නැති එකට. ඒ නිසා අන්තිමේදී ඇය ඊවව හම්බ වෙන්න ගිහින් සමාව ඉල්ලනවා ඇය කරපු හැම දෙයකටම. මෙහෙම ප්‍රශ්නයක් ඉවර වෙද්දී තවත් ප්‍රශ්නයක් පටන් ගන්නවා. ඒ තමයි දැන් මේ කම්පිටිෂන් එකේ මොඩලර්ස්ලාගේ කෑම දෙන්නේ ෂේන්ගේ කම්පැනි එකේනේ. ඉතින් දවසක් හැම මොඩල් කෙනෙක්ටම කෑම විස වෙනවා. ඒ වගේම කටකතාව හැම තැනටම පැතිරෙනවා ෂේන්ගේ ෆුඩ් බ්‍රෑන්ඩ් එක ගුණාත්මක බවින් අඩු නිසායි හැමෝම අසනීප වුණේ කියලා. මේක දැනගත්ත මැනේජර් ජේසන් ඊවට කියනවා එයානේ දැන් කලින් කම්පිටිෂන් එකේ වින. ඒ නිසා ඇය ෂේන්ගේ බ්‍රෑන්ඩ් එකේ ඇඩ්වර්ටයිසිං ෆේස් එකෙන් අයින් වෙනවා කියලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියන්න කියලා. ඒත් ඊව කරන්නේ නම් හැමෝම ඉස්සරහා ෂේන්ගේ කෑම ගොඩක් ආරක්ෂිතයි ගුණාත්මක බවින් ඉහළයි කියන එක වගේම හැමෝම ඉස්සරහා ඔහුගේ කෑම කාලත් පෙන්නනවා. දැන් මේවා ෂේන්ගේ අතින්ම හදපු කෑම නෙවෙයිනේ. ඒ නිසා ඇය මහත් වෙන්න පටන් ගද්දි ෂේන් එතෙන් ඇවිත් ඇය පැත්තකට එකන් යන්නේ කිසි කෙනෙක් ඒක දකින්න කලිනුයි. මේ වෙලාවේ ඔහු ඇයට ඔහුගේ හිතේ තියෙන ආදරය ගැනත් කියනවා. මේකෙන් පස්සේ ඔන්න අපේ ඊවසා ෂේන් ඔෆිෂියලි කපල් එකක් වෙනවා. කාලේ යනවත් එක්ක ඔන්න දවසක් කම්පිටිෂන් එකකදී ඇය මහත් වෙන්න පටන් ගන්න නිසා රෙබේකා කියනවා ඇය වෙනුවට රෙබේකා යන්නම් කියලා උදව්වක් විදිහට. ඒ නිසා කම්පිටිෂන් එකට මාස්ක් එකක් දාගෙන යන්න ඕනි කියලා කන්ඩිෂන් එකක් ඇඩ් කරලා ඇය සහභාගී වෙනවා. කොහොම හරි එදා රෙබේකා ඊවට උදව් කරනවා වගේම ඊව ඒ වටේන් දිනනවා. ඒත් මැනේජර් ජේසන් ඒ රෙබේකා කියලා දැනගන්න නිසා හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. කොහොම හරි මේ දේ නිසා ෂේන් සහ ඊවා ජේසන්ව හම්බ වෙලා ඇගේ අසනීපය ගැන ජේසන්ට කියන්න සිද්ධ වෙනවා. ඇයට ඔහු සමාව දුන්නත් ජේසන් කියනවා කම්පිටිෂන් එකට ඊවට අය සම්බන්ධ වෙන්න බැහැ කියලා ඇගේ අසනීපය සුව වෙනකම්. ඒත් ඊළඟ ෂෝ එකේදී රෙබේකා කියනවා ජේසන්ට ඊව ගොඩක් කාලයක ඉඳන් හදපු ඩ්‍රෙස් එක අනිත් අයට තාම ඔයා පෙන්නුවේ නැහැ නේද කියලා. ඔව් ඊවා කාලයකට කලින් ඉඳන් ඩ්‍රෙස් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔන්න කොහොම හරි ජේසන්ට ඊවගේ දක්ෂකම අතාරින්න බෑ. ඔහු ඇය ළඟට ගිහින් කියනවා ඔයා හදපු ඩ්‍රෙස් එක මං හැමෝටම පෙන්නුවා. ඒකට හැමෝම කැමති වුණා. ඉතින් ආපහු ඔහු එක්ක වැඩ කරන්න එන්න කියලා කියනවා. හැබැයි මේ සැරේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට කියලා කියනවා. ඊවගේ ඇත්තම හීනෙත් ඒක. ඉතින් කොහොම හරි ඊවගේ අතින් නිම වුණ ෆැෂන් ෂෝ එකක් එදා පැවැත්වෙනවා. ඒ වගේම ඒක ගොඩක් සාර්ථකත් වෙනවා. ඒ ෂෝ එක මැදදී එක මැසේජ් එකක් හැමෝටම එනවා. ඒකේ තියෙන්නේ ඊවගේ අසනීපය ගැනයි. ඊවව එක්කන් එතනින් යන ෂේන්ට ඊව මේ වෙලාවේ කියන්නේ ඇය ඇත්ත හංගලා ගොඩක් කාලයක් මේ නිසා හැංගිලා ජීවත් වුණා කියලත් මේ සැරේ ඇයට එහෙම කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ ඇය ෆැට් පෙනුමෙන්ම හැමෝම ඉස්සරහට ඇවිත් ඇගේ අසනීපය ගැන කියනවා. ඒ වගේම ඇය ඉල්ලනවා හැමෝගෙන්ම පෙනුම ඇගේ හැඩය වගේම පාට නිසා මිනිස්සු තවත් කෙනෙක්ට හිරිහැර කරදර කරන්න එපා කියලා.
මේ වෙලාවේ හැමෝම ඇයට ක්ලැප් කරලා දිරිගන්නන නිසා ඊවට ගොඩක් සතුටුයි. ඇයව ඔවුන් පිළිගත්තට. ෂේන්ගේ අම්මා පවා ඇයව තේරුම් ගන්නවා වගේම ෂේන්ගේ අම්මත් ඇයගෙන් සමාව ඉල්ලනවා. විශේෂයෙන්ම හැමදේම අමතක කරලා ෂේන්ගේ අම්මගේ අසරීපයකට ඊවා බ්ලඩ් ඩොනේට් කරපු නිසා ඇයට ෂේන්ගේ අම්මා ගොඩක් ස්තුති කරනවා. අවසානයේදී අපේ ෂේන් සහ ඊවා මැරි කරන්නයි හදන්නේ. වෙඩින් ඩේ එක දවසේදී එයා ජූස් ගොඩක් අමතක වෙලා බීවත් එයා පුදුම වෙන්නේ ඇය මහත් නොවන නිසායි. යාළුවා නම් කියන්නේ ඇය බ්ලඩ් ඩොනේට් කරපු නිසා මේම වුණාද දන්නේ නැහැ කියලා. කොහොම හරි හේතුවක් හොයාගන්න බැරුවම එයාගේ අසනීපයත් හොඳ වෙනවා. ඔන්න ෂේන් එයාගේ තාත්තගේ විශේෂිත කෑම බට්ටෝරු හදන මුල්ම වැසී ගියපු රෙස්ටොරන්ට් එකත් ආපහු ඕපන් කරනවා. මෙතනින් පස්සේ ඊව සහ ෂේන් සතුටෙන් වගේම ආදරෙන් එකට කාලය ගත කරනවා. ඉතින් happily ever after කොහොමද කතාව? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. යන්න කලින් මතක් කරනවා අපිව subscribe කරපු නැති යාළුවෝ subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට ඇවිත් බලන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ ලස්සන කතාවකින් හම්බ වෙනකම් ඉන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.